වේදිකාවට පැමිණෙන මොහොත නවතත් කෙටි නිවේදනයක් තිබෙනවා. ඒ මනෝජා නිලන්ති සිල්වා එල්වයි දිස්මි අංජලි කියන දුව පොළොන්නරුව කුරුප්පහන්දිය සිට පැමිණි පියා තාජ් සමුද්‍ර හෝටලේ ඉදිරිපිට සිටින බවට දැනුම් දීලා තිබෙනවා. ඒ දෙදෙනාට මේ පණිවිඩය. ඊළඟට මේ අභිමානවත් මේ ඓතිහාසික මේ රැලිය ඇමතීම සඳහා මම නැවතත් ආරාධනා කරනවා ජාත්‍යන්තර සහෝදරත්වයේ සමග අද ලාංකීය ජනතාව සමග අත්වල බැඳගෙන ඉන්න ඉන්දියා මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්දියා වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික ලේකම් AR සින්දු සහෝදරියට I next warmly invite comrade AR Sindhu, member of the Senate. ගුරුකල් තුමන්ලගේ පියතුමන්ලගේ අවසරයි. වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් පිල්ලින් සිල්ලා සහෝදරය ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජනය කරන අපේ සහෝදරවරු සහෝදරියන් ඒ වගේම ජාත්‍යන්තර සුබ පැතුම් රැගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ සහෝදරවරු සහෝදරියන් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් දුවා දරුවන් සියලු දෙනාගේ මහත්සය අපි දීර්ඝ කාලයක් මේ දිනේ සමරලා තිබෙනවා. ඒ හැම අවස්ථාවකම අපේ අපේක්ෂාව වඩපත් වුණේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීම. අද අප පළමු වතාවට බලය අත්පත් කරගෙන මේ රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළ ගැස්සෙන මහා රැළිය පවත්වනවා. අද දේශපාලන ව්‍යාපාරයක් හැටියට පවතින්නේ ජාතික ජන බලවේගය. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි. අනේ කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවේ. වසුංගුම් ගොඩක්. නමුත් තනින් තන හඬවල් ඇසෙනවා. අපිට තේරුම් ගත හැකි ඒ හඬවල් වල තියෙන කුමක්ද? එකක් දීර්ඝ කාලයක් වුන් බලය හිබෙව්වා. එතනින් නොනවති තමන්ගේ බලය තමන්ගේ පරම්පරාවට බල සිටියම එළලා තිබුණා. තාත්තා, මල්ලි, බාප්පා, පුතා, මුණුපුරා ඒ විදිහට බල සිටියම එළලා තිබුණා. තාත්තා, අම්මා, දියණිය ඒ විදිහට බල සිටියම එළලා තිබුණා.